මේ වීඩියෝ කරනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ ජීවිතේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් කියන දේ ගන්න සහ ඔළුවේ තියෙන ෆ්‍රීඩම් එක හදාගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට්ස් කීපයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. පළවෙනි එක තමයි ස්කිල් එකක් හදාගන්න එක. හරිද? ස්කිල් එකක් කියන්නේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ස්කිල් එකක් හදාගන්න ඕනේ. මේ ලංකාවේ තුල ස්කිල් එකක් හදනවා කියන දේ පල්ලෙහා තැනක තමයි දාලා තියෙන ශ්‍රී ලංකාවේ. නොලෙජ් එක තමා ඒගැනේ කෙලින්ම දැනුම ගබඩා කරන දැනුම් කුටීර විදිහට තමා ළමයින් හදල දෙන්නේ ස්කිල් කියන දේ ඇත්තරම ලංකා එඩියුකේෂන් සිස්ටම් එකක්වත් මේ සොසයිටියකින්වත් එකට තල්ලු කරන්නේ නැහැ. මේ ඇත්තරම ඔයාට සවයි වෙන්න වඩ තියෙනවන ඔප්ෂන්ස්. ඉතින් ඒ ඔප්ෂන් හදාගන්න තමා මේ ස්කිල් වැදගත්වෙන්නේ. හයි ඩිමාන්ඩිං ස්කිල් එකක් හදාගන්න. ඒක වෙන්න පුළුවන් කලිනරි ස්කිල් එකක් වෙන්න පුළුවන් ටොමොබයිල් ස්කිල් එකක් වෙන්න පුළුවන් ගොඩාක් ස්කිල්ස් තියෙන හදාගන්න ඔය ස්කිල්ලින් එකක් තෝරගෙන ඒක ඔයාට තව කෙනෙකුට කියලා දෙන මට්ටමට වගේ දැනුම වර්ධනය කරගන්න. මේ ස්කිල් එක හදාගන්න එක්‍රම ගෝක් ගොඩාක් තියෙන ඔය IT ෆිල්ඩ් එකට සොෆ්ට්වෙයාර් ස්කිල් නම් වට YouTube එකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ එඩිෂන් එකනේ මේ වීඩියෝ එක. හැබැයි ලංකාවේ ඒ වගේ අර YouTube වීඩියෝ බලලා ස්කිල් හදාගත්තා කියලා ඔයාට දෙයක් කරන්න පුළුවන් කියලා ඔයා කලින් කළා තියෙන වැඩ පෙන්නුවත් ඒගොල්ලෝ ඔයාව ගණන් ගන්නේ නැහැ. හැබැයි බටහිර රටවල ඒක සෑහෙන්න වෙනස්. බටහිර රටවල කරලා තියෙන දේවල් පෙන්වන්න කියනවා. ඉතින් ඔයාගේ මේ පෝර්ට්ෆෝලියෝ එකක් ඒගොල්ලන්ට දිගරලා දුන්නාම ඒගොල්ලෝ පිළිගන්නවා ඔයාට වැඩේ කරන්න පුළුවන් කියලා. හැබැයි ලංකාවේ ඒක එහෙම නැහැ. හරිද? ඒක නිසා ඔයා ස්කිල් එකක් හදාගන්නවා නම් ඒකට NVQ සහතිකයක් ගන්න අනිවාර්යෙන්ම. හරිද? ඔය තැන්තැන් වලින් කෝස් කරන්න එපා ළමයි. හරිද? ඔය තියෙනවා වෘත්තීය පුහුණු තැන් තියෙනවා රජයෙන් දාලා තියෙන දේවල්. හැබැයි ඒවට ගෙවන්න ඕනේ. මේ ඒ වගේ තැන් වලින් NVQ කෝස් එකක් කරන්න. හරිද? NVQ සහතිකයක් ගන්න. ඔය NVQ කියන දේ ළමයි ඔය මේ NVQ කරලා නැති අය කියනවා වැඩක් නෑ, මේ කරන්න එපා, ප්‍රයෝජනයක් නෑ. සම්පූර්ණයම බොරු. හරිද? මම විශ්වවිද්‍යාලෙත් යනවා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින්. ඒ වුණාට මම දන්නවා මේ ඩිග්‍රී එකට වඩා ඔය NVQ කරලා තියෙන කෙනෙක් මාර වැඩි. සලින් එකා දෙනවා. ඔය ඔටෝමොබයිල් කෝසස් කරන ළමයි ස්ටුඩන්ට්ලා මාරම ටැලන්ටඩ් ඒගොල්ලෝ. මේගොල්ලන්ගේ ලිටරසි එක අඩු ඇති. ඒක නිසා ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යන්නේ නැතුව ඇති. නමුත් ඒගොල්ලන්ගේ මාරම ටැලන්ට් එකක් තියෙනවා. හැබැයි ලංකාවේ වගේ කට්ටියට තන නැහැ. ඒක නිසා ඒගොල්ලෝ ඒ ස්කිල් හදාගෙන ලංකාවේ ඉන්නේ නැතුව ලංකාවේ යනවා. ඉතින් ස්කිල් එකක් හදාගන්න එක ඒ වගේ ක්‍රමයකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට පුළුවන් කෝස් එකක් කරලා මේ ඔයාගේ ස්කිල් එක ස්ටැබ්ලිෂ් කරගන්න. මේක ලංකාවේ නිසා තමයි ඔයා කරන්න ඕනේ කියනවා. ඔයා මොකක් හරි ස්කිල් එකක් හදාගත්තා නම් ඔය YouTube වීඩියෝ වලින් බලලා ඕ දන්න කෙනෙක්ගෙන් අහගෙන බුට් ක්‍රාෆ්ටිං ඒ වගේ දෙයක් ඔයාට සාමාන්‍යයෙන් ඔය ගමේ ඉන්න කෙනෙක්ගෙන් හෝ දන්න අඳුරන කෙනෙක්ගෙන් ඒක බල්ල ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒක සහතික කරන්න ඔයාට NVQ සහතිකයක් අවශ්‍යයි. ඔය NVQ සහතිකේ ලංකාවේ ඕන තැනක පිළිගන්න. ඔයාගේ 20s වල ඉන්නා කියන්නේ ඔයා සාමාන්‍ය රටේ යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ නැහැනේ. ඔයා බලන්නේ මේ ලංකාව ඇතුළේ ඉඳගෙන මැච් එකක් ගහන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ. දෙවෙනි එක තමයි ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක හැදෙන. අර ඔයා හදාගත් ස්කිල් එක පාවිච්චි කරලා බිස්නස් එකක් පටන් ගන්න, ක්ලයන්ට්ලා හොයාගන්න, ක්ලයන්ට් එක කතා කරන්න, ගනුදෙනු කරන්න. ඒගොල්ලොත් එක බිස්නස් එකක් ඔයා බිල්ඩ් කරගෙන යන්න, ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරගෙන යන්න. හරිද? එතනදී ඔයාට ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක හැදෙනවා. ඔය ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක හදාගත්තට පස්සේ තමයි රියල් මනි, රියල් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ. මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් එකට ඔයාට පාවිච්චි කරන්න වෙන්නේ අද ක්‍රිප්ටෝවත්. එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල්ස් ඔය කිසිම තැනක නෙමෙයි මම කියන්නේ. හරිද? ලංකාවේ මේ වෙනකන් ඩිප්‍රිසියේෂන් එක අඩුම ඇසෙට්ස් වලින් උඩින්ම ඉන්න එකක් තමා මේ අද කතා කරන්න යන ඉන්වෙස්ට්මන්ට් එක. ගෝල්ඩ් යංග ජෙනරේෂන් එකේ ගොඩක් දකින්න නැති දෙයක්. මොකද අර ඒගොල්ලෝ හැමෝම අර ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්වෙස්ට් කරනවා, ෆොරෙක්ස් ට්‍රේඩින්. නමුත් ඔයාගේ අම්මා තාත්තගෙන් හෝ පරණ ඉන්න සීනියර් කෙනෙක්ගෙන් අහලා බලන්න ඒගොල්ලෝ කොහොමද මෙච්චර ලංකාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඒගොල්ලෝ කොහොමද අල්ලගෙන හිටියේ මේක. දැන් පොඩක් පුදුම හිතෙනවා ඇති නේද? ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු මෙච්චර ප්‍රශ්න වෙලත් තාමත් හොඳට අල්ලගෙන යන මිනිස්සු ඉන්නවනේ. හරිද? ඒගොල්ලෝ අර ඩිප්‍රිසියේෂන් එක අඩු ඇසෙට්ස් වල ඒගොල්ලන්ගේ මුදල් ඉන්වෙස්ට් කරලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගෝල්ඩ් වල.
ඒක නිසාවත් පොඩිකාලෙන් පටඟ 20 සොලම් පටන් කරල ඔයා යම් කිසි මුදල් ප්‍රමාණ ලක්ෂකාමාරක් ලක්ෂයක්කෝ එකතු කරලා ඔයාගේ පලවෙනි ගෝල්ඩ ඉන්වස්මට කරන්න ඒක වේරබල් විදියට ගන්න එපා සාමන ඒක ඉන්වස්මට එකක් විදිරගන්න හරිද ඉන්වස්මට එකක් විදිර ඇරගෙන ඉතිං ඔය ගෝල්ඩ ඉන්වස්මන්ට් කියනදේ සෑන පරණ ඉන්වස්මන්ට් මෙතත්ඩෙලා ඉන්වස්මන්ටල ඉන්න පීක් එක ඉන්නයි කරන දෙයක් හරිද මේ හැබැයි කරලා මේ යංග ජෙනරේෂන් එක ගොඩක් දකින්න හරිම අඩුයි අංග ජනරේෂන් එක දකින්න අඩුම දෙයක් තමයි ගෝල්ඩර් ඉන්වස් කරනවා කියනදේ හරිද ඒනික අනිවාරයෙන්ම ගෝල්ඩර් ඉන්වස් කරන්න පුරුදුවෙන් ඔය ක්‍රිප්ටෝ කරන්සි මේ බිට්කෝයින් වගේ දේවල් විශ්වාස කරන්න එපා හරිද ඒ වගේ මේ අර ඩිප්‍රිසිේෂන් එක අඩු හෝ වැඩි හෝ හිස්ට්‍රීක බල්ලා වරි කියන්න පුළුවන් මේක ඩිප්‍රේෂේෂන් එක අඩු ඉමාකට් එක ස්ටේබල් හොලටයිල් නෑ ඒ වගේ කතා කියන්න පුළුවන් තරම ඔය මේ ඉන්වස්මන්ට් කියන පාට්ටකට අපපුහාම ඇසෙට් එකක් කියන්න මොකක්ද ලයිබිල්ට එකක් කියන්න මොකක්ද කියලා ඔයට අවබෝධයන් නැතිවෙන්න හොළු ඇසෙට් එකක් කියන්න ඇත්තරම කාලයත් එක්ක ඒ වටිනාගම වර්ධනය වෙන දෙයක් හරිද ඒ එක තියෙන මේ ඌනතාවේ නිසා ඒකට තියෙන ඉල්ලුම වැඩි වෙලා වටිනාකම ඉහල යනවා හැබැයි ලයිබිල්ට එකක් කියන්නේ හෙමනෑ එක කාලයත් එක්ක ඒක වටිනාගම අඩුවෙලෙන ඔය වාහන කියන්නේ ලයිබිලිට එක ලංකාව තුරනම් වාහන කියන්නේ ඇසෙට් එක ඇරිද මොද ලංකාව තියෙනට ආර්ථික තත්ත්වය සහ වාහන ලංකාවට ගේන ආනයනය අපනයන ඒක සීමා වැටෙනවා ඒකත් එක්ක වාහනවල වටිනාගම මේ හයිලි අප්‍රිෂේට් වෙනවා කාලයත් එක්ක ඒක වානේ පරණුනත් එහෙමයි අලුත් එහෙමයි වානේ ඇප්‍රිෂේෂන් එක වැඩි වෙනවා ඒක ලංකාව අවුලක් හැබයි ගලෝබල් මාකට එක ගත්ත වානය කියන සිට්ට ගන්න මේ ලයිබිල්ටික මේ ඔහම තමයි ඉතින් මේ 20ස්ල ඉන්න ඔයා ඉන්නස්මන්ට් පටන්ගන්න ඕනේ ඔය විදියට හල් අනිවාරෙන් මර කිව්ව මං ස්කිල්ල හදාගන්න නැතුව අර කිසිම ඉන්වස්මන්ට් එකක් වඩ කරන්න බැහැ ඉගැන ජොබ් එකක් කල්ල කවදාවත් ගෝල්ඩ ඉන්නස් කරන්න මේ ඒම නැත්තං අර 20ස්ල ඉන්න ගමන් ජොබ් එකක් කල්ල ගෝල්ඩ ඉන්නස් කරන්න සහර කිසිම දෙයක් කරන්න බැහැ බිස්නස එකක් පටන්ගන්න ඊට කලින් ස්කිල්ල එකක් හදාගන්න ඔය ස්ටෙප් දෙකෙන් තම ඔයට ඔය වගේ ෆ්‍රීඩම් එක ෆයිනන්ශල් ෆ්‍රීඩම හදාගන්න පොළො ෆයිනලි ඉතින් මේ වගේ අර ටිප්ස් ඇන් ගයිඩ්ස් ඕගල්ලන්ට ඕන තරම් මගේ චැනලගේ ෂයා කරනවා බිස්නස් ගැන වීඩියෝස් ඕන තරන්දාලා දෙන හරි ඉතින් 20 සලින්න ඔයත් මං වගේම හිතන එක්කෙනෙක් නම් අනිවාර්යම චැනල එක සප්‍රයි කළ චැනල එකට සෙට්ටයින් ඉස්සරහට වීඩියෝ ගොඩක් කරමු එන මං ගියන